අර බිල්ඩින් එකට තමයි මම ඒක බලන්නත් නෑ. ඒකයි ඔය. ඔව් මේක ඕනේ මේක පස්සේ මේක හදාගන්න මේ බැම්මාන පන්ති කියන්නේ. අවුලකින් දැනට පස්සේ වැස්සක් ආවොත් අන්න ඒක තමයි සාමාන්‍ය වැස්ස වෙන්නේ. නෑ ඒක මොනවද නැහැ කිසිම දෙයක් ගන්න නෑ. විපරීමක් වත් නැහැ කිසිම ඒ කිසිම දෙයක් නැහැ. අනිත් එක සර් මේ දෙකුත් තියෙනවා. දැන් පන්සලේ බැම්ම ඒ කාලේ දැන් අවුරුදු ඒ කියන්නේ මේ ඉස්කෝලේ පටන් ගත්ත කාලේ ඉඳන් මෙහෙම තමයි තිබ්බේ. මේක කම්බියක්වත් මොකුත් නැතුව ඒ විදියට තමයි තිබ්බේ. වර්ෂාවයි අර මේ පන්සලේ තියෙන පොඩි පොඩි අඩුපාඩු ටිකුත් එක්ක වතුර ඇවිල්ලා කාලය තිස්සේ වෙච්ච දෙයක් තමයි මේක. එතකොට 40ක් වෙච්ච දෙයක්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මෙහෙම උනේ. එතකොට සර් මේ භූමියේ ලොකු එහෙම කඩාගෙන යන මොකද ප්‍රශ්නයක් නෑ සර්. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ දැන් මෙතනින් මේ ටික අයින් කරලා අපි දැන් මේකේ අර ඊයේ මේ වැඩේ කරපු මහත්තයා ඉන්නවනේ. ඒ මහත්තයා මෙතෙන්ට වැලි කියුබ් 10කුයි සිමෙන්ති 100කුයි ඊට පස්සේ මේ ප්‍රාථමික අංශයේ ළමයි ඉන්නවා 500ක්. ඒ 500 එතකොට අධ්‍යාපනයක් නෑ මේ සර්ගේ කැපවීම මත තමයි පන්ති දෙකක් දැනට වැඩේ කරන් යනවා. එතකොට සර් අපිට ඕනේ දැන් මේකට ඉදිරිපත් වෙන්න දෙමාපියෝ ඉන්නවා. එතකොට ශ්‍රමය තියෙනවා. වැඩේ කරන්නේ කොහොමද කියන්නේ? වැඩේ කරන විදිහට මේ අපේ හාමුදුරුවෝ ඉන්නවා. හාමුදුරුවෝ දැනට මේක කතා කරලා අපි දැන් හාමුදුරුවොත් එක්ක පන්සලේ පුද්ගලිකව කතා කරලා තියෙනවා. එතකොට හාමුදුරුවෝ කියලා දෙන්නේ මේක දැන් මේ විදිහට කරන්න අපි මුල් ගලක් තියලා මේ බැම්ම මේ විදිහට ප්ලෑන් කරලා තමයි තියෙන්නේ කියලා. එතකොට සර් මේක හෙට අනිත් දෙක අපිට කරගන්න පුළුවන්. එතකොට සර් අපිට ඕනේ දැන් මේ පාසල තැන් වලනේ තියෙන්නේ. අනිත් එක සර් මෙහෙම ගැටලුවක් තියෙනවා. ඒක කතාව. ළමයිගේ අධ්‍යාපනයේ තියෙන පරිසරයක් තියෙන්න බෑ ළමයෙක් වෙච්චාම ඉන්න. මෙතන ළමයින්ට යන්න බැරි වෙන වැටක් ගහලා හරි කවන්නේ මේ ටික ආබාධයක් නෑ සර්. දැන් සර් අපිට මෙහෙම කරන්න පුළුවන්. මැඩමුත් එන්න දේශපාලන අධිකාරියනේ. මේකත් ගන්න පුළුවන් අපිට. එතකොට දැන් මේ අපේ සර්ට බලතල තියෙන සම්පූර්ණ පාසලේ විදුහල්පතිතුමා වශයෙන් එතකොට සර්ට පුළුවන් මේක ලොකු වර්ක්ෂොප් මේ දැන් අර MBR එකෙන් දීලා තියෙනවනේ මිලිමීටර් 20ට වඩා අවශ්‍ය. එතකොට සර්ට පුළුවන් 75ට. සර් මේ මම මේ පුද්ගලිකව සර්ට මම දන්න විදිහට සර්ගේ බලතල අනුව සර්ට පුළුවන් මම සති දෙකක් පාසල වහනවා. එතකොට මේ සති දෙකක් පාසල වැහුවට පස්සේ ළමයි ගෙදර තියාගෙන මොන හරි ටීචර්ස්ලාට පුළුවන් මේ වැඩ ටිකක් දෙන්න ළමයි. බලමු වහන්න වෙනවා කියලා. ඒක නිසා අපිට මේ ඔක්කොම ළමයි එක තැනට ගේන්න පුළුවන් වාතාවරණ දැන් ඇත්තටම ක්ලයිමේට් එක වෙනස්. ඔව් ඒක නිසා අපි කියන්නේ මේ බිල්ඩින් එකත් ප්‍රොජෙක්ට් එකක් කියලා. ඒ ඕනේ නැහැ මෙච්චර අපිට මේක හදන්න දෙන කාලයක් මේක තිබ්බනේ. ඊට පස්සේ පිටවා සුදු මේ වැස්සත් ආවනේ. ඒ මුකුත් වෙලා නැහැ. මේකත් එක්ක මේ පාසල පටන් ගන්න අවසරය අරන් දෙන්න කියලා. ඔව් ඒක තමයි. දැන් හරි කොටසක් කළා හරි නෑ. මේක පැත්ත වහලා හරි කමන්නේ අපි කියන්නේ මේ බිල්ඩින් එක පටන් ගන්න. ළමයි කියන්නේ අපිට අර බිල්ඩින් එකේ දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මෙතන ඒ වැස්ස නිසාම නෙමෙයි කොහොමද ගැටලුවක් තියෙනවා. හරි ඒක හදා ගන්න ඕනේ. ඒක හදා ගන්නකම් ඒක පුවල් පැත්තට පුළුවන් තරම් ඉක්මන් කරන්න අපි අපේ වැඩේ කරලා දෙන්න. ඒකට අවශ්‍ය කරන දේවල් ටික කරලා දෙන්න පුළුවන්. ඒක වෙනම එකක්. හරි දැනට දැන් තමතරව තියෙන එකම ওই තියෙන විදිහට හදා ගන්න පුළුවන්. ඒකත් පුළුවන්. දැන් මේ
දැන් බැම්ම නිසා බැම්ම එහෙම හිතන්න වෙන්නේ. දැන් බැම්ම ආවොත් කියලානේ හිතන්නේ. ඒක නවදානවා. හරි. ආවොත් කියලා ගත්තොත් එතකොට දැන් බැම්ම සහ මේ දුන්නි අතර සැලකිය යුතු දුරක් තියෙනවා. මේ දුරත් එක්ක කොහොමත් දැක්කන් පස්සේ මේ බින්දුනේ සම්පූර්ණයෙන්ම ඩැමේජ් වෙන එකක් නම් කොහෙත්ම වෙන්න බෑනේ. ඒක වෙන නොහැකි. හරි වෙන්න බෑනේ. දැන් මේ ගල්ටියත් අයින් කරන්න ඉන්නේ මම. මේ ටිකත් අයින් කරන්න ඉන්නේ. ඔව් එතකොට මේක වැටුණා කියලා ගත්තොත් ඒක හානි දැනෙන්නේ පහළ තත්ත්වය. ඉහළ තත්ත්ව වලට වැඩි පහළ තත්ත්ව වල කණු කැඩිලා ලොකු ඩැමේජ් එකක් වුණොත් තමයි උඩට යන්නේ. නැත්නම් පහළට තියෙන අවදානම ඊට කලින් එන්න පුළුවන්. මොකද හේතුව ගල් කෑල්ලක් ආවත් හානි වෙනවා. ඒක නිසා. ඒක හින්දා වැස්ස අධික වෙලා වැස්ස අධිකනේ මේක තියෙන්නේ දාලා තියෙන සාමාන්‍යයෙන් පැයකට මේ විදිහට 75 100කට දාලා තියෙන ඒ වගේ ලොකුවට වහිනවා නම් ලොකු වැස්සකදී තාවකාලිකව අයින් කරගන්න වගේ එකක් කරනවා නම් වඩා හොඳයි මේක ස්ථිර වශයෙන් හදාගන්න එක. මොන වෙලාවක විතරක්. දැන් හරිනේ එතකොට කට්ටියගේ සැක සංකා දුරු වෙලා විදුහල්පතිතුමාට හැබැයි ඒකේ තව දෙයක් මට කියන්න ඕනේ. දැන් මේ ඔක්කොම කියන්නේ අපි දැන් ගත්තොත් දැන් දැනිතලා පොළොවට ඇවිදගෙන යනවා කියන්නේ අහක බලාගෙන වැටෙන්න පුළුවන් නේ. වෙන්න පුළුවන් නේ. බෑවුමක නෙමෙයි. දැනිතලාවක ඇවිදගෙන යනවා අහක බලාගෙන. ඒ ඉන්න අහක බලාගෙන ඉන්න එක නේ මෙතන කරන්න ඕනේ. උඩරිම අවධානය ඒක බාර ගන්න මේක මට කරන්න බෑ. අන්න ඒක තමයි එදා දෙමෝපියෝ ප්‍රමුවක් තියලා සාකච්ඡා කරගන්න කිව්වේ. ඔයගොල්ලෝ කැමැත්තෙන් ස්වේච්ඡාවෙන් යෝජනාවක් ආවනේ වොලන්ටරි ඔයගොල්ලෝ මෙතන ඉන්නවා කියලා. ඒකට අපිට පන්ති පටන් ගන්න පුළුවන් මේ පැත්තේ. මේකේ කොහොමත් පුළුවන්. මේකේ උඩ තට්ටුව දෙකේ උඩ තට්ටුව දැන් මේක හදා ගන්නකම් පරිස්සමෙන් පාවිච්චි කරන්න. දෙවෙනි තත්ත්වය තුන්වෙනි තත්ත්වය පාවිච්චි කරන්න බෑ නැතුව. දෙමාපියන්ගේ කැපවීමත් මත පල්ලෙ නැතුව කියන්නේ වඩා හොඳ නිසා. වඩා හොඳ නිසා පහළ තිබ්බත් ඒ කියන්නේ වැස්සක් ආවොත් පහළ අවදානම මෙච්චර කාලයක් දැන් මේ වැස්ස එනකනුත් පහළ පන්ති තිබ්බත් ඒක දෙවි අවුරුද්ද වගේ වැස්සනේ. ඒක අපි කියන්නේ පාර කියනවනේ මන්තු වඩා හොඳ. අද දින මේ අනුරුද්ධ කුමාර ජාතික පාසලේ ප්‍රාථමික අංශය ආරම්භ කිරීමට නොහැකිව තියෙන නිසා මෙතන දිත්වා ආපදාව සිදු වුණ අවස්ථාවේදී ශ්‍රී වේළුවනාරාම විහාරස්ථානයේ බැම්ම සහ පාසලේ බැම්ම මේ දෙකටම ආපදාවක් සිද්ධ වුණා. ඒ මත මුල් අවස්ථාවේදී NBRI ආයතනය විසින් නිරීක්ෂණය කරලා ඒ නිරීක්ෂණ වාර්තාවේ නිර්දේශ දෙකක් තිබුණා. එක නිර්දේශයක් තමයි වර්ෂාපතනය අනුව සුදුසු අවස්ථාවකදී පාසල වසා තැබීමට නිර්දේශ කරලා තිබුණා. ඒ වාර්තාව අවසානයේ සඳහන් වෙලා තිබුණා බැම්මක් මේ ස්ථානයේ බැම්මක් ඉදිකරන තෙක් ප්‍රාථමික පාසල පවත්වන්න සුදුසු නැහැ කියලා. අන්න ඒ කාරණේ නිසා අපිට සිද්ධ වුණා එදා ඒ පැවති තත්ත්වය මත නිර්දේශය ලබා දෙන්න ඇති නිර්ධාරි මහත්තුරු නමුත් අද පවතින තත්ත්වයට අනුව ඇවිල්ලා නිරීක්ෂණය කරලා වර්තමාන තත්ත්වයට අදාළව පාසල පවත්වන්න පුළුවන්ද බැරිද කියන එක ගැන නිර්දේශයක් ලබා ගැනීමට තමයි අද NBRI ආයතනයේ නිලධාරි මහත්තයෙක් කැඳවුවේ. පසුගිය දිනේ අපි සාකච්ඡාවක් පැවැත්වුවා විදුහල්පතිතුමාත් අධ්‍යාපන බලධාරීනුත් ප්‍රාදේශීය ලේකම්තුමියත් ඇතුළත්ව. එම සාකච්ඡාවේදී දෙමව්පියන් විසින් ඉතා සාධනීය යෝජනා කිහිපයක් ඉදිරිපත් කරලා තිබුණා. අවදානම තිබෙන මෙම ස්ථානයේ පසුපස දැම්ම පැත්තට මේ කුඩා දරුවෝ මේ පාසල ඉගෙන ගන්නේ අනුරුද්ධ කුමාර පාසල කියලා තමයි කියන්නේ. ඒ පුංචි කුමාරයෝ පිටිපස්සට යන්න පුළුවන් කුතුහලය නිසා එයාලට මේක මොකද්ද කියලා බලන්න. ඉතින් එහෙම ගිහිල්ලා අවදානමකට ලක් වෙයි මේ ගල් ගැලවිලා තියෙන එකක් හරි වැටුනොත් එහෙම දරුවන්ට අනතුරක් වෙයි කියන බය නිසා මේ ස්ථානයේ తాවකාලිකව ටකරම් මගින් ආවරණය කරන්න දෙමව්පියෝ කැමති වුණා. ඒ ටකරම් ආවරණය ඉදිකිරීම සඳහා අවශ්‍ය සියලු දේවල් සම්පාදනය කරලා ඒ ස්ථානයේ පාසල පවත්වන මුළු කාල සීමාව තුලම දෙමව්පියන් කිහිප දෙනෙක් රැකවරණයට රැඳී ඉන්නත් යෝජනා වුණා. විදුහල්පතිතුමා ඒක අනුමත කරා. අධ්‍යාපන බලධාරීනුත් හුඟක් සන්තෝෂ වුණා. අපිට ඒ තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා ගැටලුවක් තිබුණා. ඒ තීරණය ක්‍රියාත්මක කරන්න නම් NBRI ආයතනය දෙවෙනි වතාවක් නිරීක්ෂණය කළා මතයක් ලබා දිය යුතුව තිබුණා අද මේ ස්ථානයේ පවතින තත්ත්වය පිළිබඳව. ඒ අනුව අද මේ නිලධාරි මහත්මයා පැමිණිලා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරා.
මේ පාසල පැවැත්වීමට මේ ස්ථානීය හැකියාව තියෙනවා. යම් කිසි අවස්ථාවකදී හරි අර කියපු නිර්දේශ කටයුතු ක්‍රියාත්මක කරනවා නම් ඒක වඩාත්ම හොඳයි. අවදානමක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ මේ පෙනෙන කවීශ්වර ශාලාවේ පහළ තට්ටුවට පමණයි. ඒක උනත් පන්ති පැවැත්වීම අනුමත නොකරනවා නෙමෙයි. නමුත් ඒක පවත්වන්න නැතුව අනිත් ඒවායි පවත්වනවා නම් ආරක්ෂිතව කරගෙන යන්න පුළුවන්. ගල් කැලක් හරි ඇවිල්ලා වැදුනොත් දරුවනේ. අන්න ඒක නිසා ඒ නිසා අපි ඒ ආකාරයට මම හිතන්නේ මේකට අවශ්‍ය නිර්දේශය අපිට කඩිනමින් ලැබෙයි. ලැබුණාම මේ කටයුතු ආරම්භ කරන්න හැකියාව තියෙනවා. අධ්‍යාපන බලධාරීන් මම හිතන්නේ ඒක අනුව කටයුතු කරයි. අනුරුද්ධ කුමාර ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ මේ පාසල පටන් ගන්න විදියක් නැතුව ලොකු අර්බුදයකට මුහුණ දීලා තිබ්බේ. දැන් මාස දෙකක් වගේ ලොකු කාලයක්. ඊට පස්සේ දෙමාපියන් වශයෙන් අපිට කතා කරලා කිව්වා ගිය සිකුරාදා මේ වගේ ප්‍රශ්නයක් තියෙන දෙමාපියන්ගෙන් මොකක්ද වුනේ විසඳුම කියලා. විසඳුමක් කිව්වට පස්සේ විසඳුම කතා කරලා තිබ්බා හරියට විසඳුමක් තිබ්බේ නැහැ. අපිට පුළුවන් විදිහට අපි සමාජගත කරා මෙන්න මේ වගේ ගැටලුවක් වෙලා තියෙනවා, මෙතන බලපෑම් තියෙනවා, දෙපැත්තට අදිනවා, මේකට මොකද්ද කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි අගමැති කාර්යාලයට ලියුම් ගැහුවා, සමාජ මාධ්‍යයට දැනුවත් කරා. ඒ වගේ දේවල් වුණාට පස්සේ ඉරිදා දිනේදී අපේ MBRO එකේ මහත්මයෙක් කෙනා මේක චෙක් කරන්න කියලා. ඒක චෙක් කරලා බලලා මේකට හරි විසඳුමක් දෙනවා කියලා අපිට අපුව දැනුවත් වුණා. ඊට පස්සේ මේක ප්‍රාදේශ සභාව ඉදිරිපත් කළා, මේකේ පස් ටික අයින් කරනවා කිව්වා. ඒ වෙනතෙක් මේ වෙනතෙක් අයින් වෙලා තිබෙන්නේ නැහැ. මං හිතන්නේ 24 වෙනි දින දක්වා ඒක අයින් වෙලා තිබෙන්නේ නැහැ. ඊට පස්සේ පන්සලේ දායක මහත්තයෙක් ජැක්මැක් නමාරා ડોක්ටර් කියලා මං දැනුවත් ඒ මහත්මයාගේ වියදමින් ඒ මහත්මයාගේ ශ්‍රමය යොදලා තමයි මේකේ පස්කන්ද අයින් කරේ. ඇත්ත කතාව. එහෙම අයින් වුණ නිසා අද දින MBRO ආයතනයේ නිලධාරීතුමාට පහසු වුණා අපිට ඇත්තටම මේ පාසල පටන් ගන්න උත්තරයක් දෙන්න. එහිදී මම නම් වශයෙන්ම කියනවා ප්‍රසන්න මහත්තයා යෝජනාවක් ගෙනාවා එහා පැත්තේ බිල්ඩින් එක තමයි මේකට සුදුසු කියලා. එහමද අපි රැස්ලා හිටපු දෙමාපියෝ වශයෙන් අපි ඒකට ඇත්තටම විරුද්ධ වුණා. මොකද ළමයි සැරෙන් සැරේ තැන් වල අපිට කාලකන්ණි කරන්න බෑ අපේ භාෂාවෙන් කිව්වොත් එහෙම. ඒක නිසා අපිට වුණා මේ ළමයි ටික ඔක්කොම එක තැනකට ගන්න. ඒ අවස්ථාවේ තමයි අපි MBO ආයතනයේ මහත්මත් එක්ක කතා කරලා මේ ගොඩනැගිල්ලේ මේ පන්සල් භූමියේ තියෙන තත්ත්වය පැහැදිලි කරලා දුන්නාට පස්සේ ඒ මහත්මයා ගොඩක් මේක නිරීක්ෂණය කරා. හොඳ නිලධාරියෙක්. ඒ නිලධාරිතුමා ඇවිල්ලා හොඳට මේක නිරීක්ෂණය කරලා අපිට දෙමාපියන් වශයෙන් අපිට ජයග්‍රහණය ලබා ගන්න අපේ පාසල මේ ගොඩනැගිල්ල අපිට ලබා දුන්නා. අපිට නීති මාලාවක් දුන්නා, කන්ඩිෂන් ටිකක් දුන්නා, දෙමාපියන් වශයෙන් කරන්න ඕන වැඩ ටිකක් දුන්නා. ඒ ටිකත් දෙමාපියන් වශයෙන් මේ දැනට මේ පොඩි පිරිසක් ඉන්නේ ළමයි 500ක් වගේ මේකේ ප්‍රාථමික අංශ ඉගෙන ගන්නවා. පොඩි පිරිසක් ඉන්නේ ඒ දෙමාපියත් ඇතුළුව මේකට සෑහෙන මහන්සියක් ගත්තා මේ දේවල් ටික කරගන්න. ඇත්තට මේ නිලධාරීතුමාටත් මේ වෙලාවේ මම නැවතත් මේ ස්තුති කරනවා ඉස්කෝලේ විදුහල්පතිතුමාටත් මේ වැඩේ කරගන්න සාර්ථකත්වය ලබා දුන්නා. දේශපාලන අධිකාරියත් මේ තුෂාරි මැඩමුත් මේ වෙලාවේ ඇවිල්ලා හිටියා. ඒත් මේ අපි එකතු වෙලා මේ අදහස් යෝජනා ගෙනාපු හින්දා අපිට මේ ගොඩ නැගිල්ල ගන්න පුළුවන් වුණා කියන මතය තමයි අපේ තියෙන්නේ. ඒකට මෙතන හිටපු කට්ටිය සාක්ෂි දරයි මම හිතන විදිහට.